තින්ම අපටත් අවවාද කරනවා අනුශාසනා කරනවා මොනවා හරි වැරද්දක් වුණොත් වහන්සේ මෙන්න මේ ටික හදා ගන්න ඕන කියලා බොහෝම සහෝදරත්වයෙන් අපිට ලොකුම හයියට ඉන්න අපිට නිරතුරුවම උපදෙස් දෙන්න අවවාද කරන ගරුතර අපේ උස්කර ධම්මකරු හාමුදුරුවෝ වහන්සේ බොහෝමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඊට එහා පැත්තට සිටින්නේ ධර්මවිජය විහාරස්ථානයේ පැමිණි අපේ හාමුදුරුවෝ. ඊට එහා පැත්තෙන් වැඩ සිටින්නේ දැන් මට මෑත කාලේ හමු වෙච්ච හොඳම සහෝදර හාමුදුරුවෝ තමයි. අපේ ගමට ඉතාම ආසන්නයි. මම සාමාන්‍ය ලංකාවට ගිහලා අපේ ගෙදර ගියාම දැන් ඉන්නේ අපේ බුද්ධයාගම ධම්මසේන හඳුරුම් පන්සලේ තමයි. ඉතාම මනරන්තනක්. උන්වහන්සේ ආගමික ශාසනික ජාතික මෙහෙවරක් හිතා ගන්න බැරි මට්ටමකින් කරනවා. අපේ තාත්තා සරීප වෙච්චලා උන්වහන්සේ නිතරම ගිහලා සොයලා බැලුවා. අවශ්‍යතාවයක් වුණොත් කියලා වීල් චෙයාර් එකක් හිටන් උන්වහන්සේ අරන් ගියා. තාත්තගේ අවසන් කටයුතු වෙලාවේ මගෙන් නිතරම කතා කරගෙන ආව වහන්සේට මොකද්ද වෙන්න ඕන. මට ඉන්න හොඳම සහෝදර හාමුදුරුවෝ නමක් තමයි. මට ලොකු හයියක්. ඉතින් අපේ බුද්ධයාගම ධම්මසේන පඬිතුහාමුදුරුවෝ වහන්සේ බොහෝමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ අනහැම් රතන විහාරයෙන් වැඩම කර අපේ හාමුදුරුවෝ වහන්සේ බොහෝමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ අපේ තායි හාමුදුරුවෝ ඊට එහා පැත්තට සිටින්නේ ඒත් අපි ඉගෙන ගත්ත පිරිවෙනට ගොඩක් සම්බන්ධ හාවර්ඩ් ගිහිල්ලා ධර්මයේ අතින්ද හැම අතින්ම පොහොසත් ඉතාමත් හොඳ හදවතක් තියෙන අපිට ලොකු හයියක් තියෙන අනාගත ශාසනය බබළුවන අපේ නේපාලයේ සුවන්න හාමුදුරුවෝ. ඔබ වහන්සේ බොහොමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ අපේ තායි පන්සල නායක හාමුදුරුවෝට සිටිනවා. ඊට අපිට ඉන්නේ බන්තේ පඤ්ඤාදීප Burmese Bante. I know him more than 30 years. When I was in Sri Lanka, when he was in Sri Lanka, we always meet him at Kolonnawa Temple, right? Yeah. He's the one I think first month came here to visit after I buy this property. He come and chanting around here and bless for me. He said, Bante, don't worry. You will be successful here. Yeah. Keep going. Practice good. Do good things. You will have good meditation sanctuary in future. Yeah. Thank you so much, Bante. After him, Bante Po, Cambodian Wat Kemar, abbot of Wat Kemar, Cambodia, Cambodian temple in Lake Elsino. He's the one just I talking about. Without him, you cannot see this kind of beautiful place. He called me trouble monk. Reason is, whatever happened to me, I called Bante, I need your help. Then he asked me, what's going on? Sometime while I'm working, I used to work with the bobcat machine. I don't know the first time how to operate it. One time hit by the olive tree, even I cannot get out. Lucky I had a phone. Then I asked Bante, please come. He just like within 5 minutes he came here and he saved me. And until now, all the way, he recently he realized we have a big ceremony. We need many things. He gave me another restroom for people to use. He is like my brother. Actually, I am so lucky. I am lucky to have this kind of place. I am so lucky to have this kind of monks near to me. And his mother recently passed away. She also like my mom. When I work hard and sometimes I go to their temple. She not talking too much. She signed me, go and eat. Like her son came to her, something like that. Thank you so much, Bante. Whatever I organize here, retreat, meditation activities, all the merits always go to you. Because without you, I have no comfortable to work this kind of things. ඊට හැබැයි අපේ හංවැල ඥානරත්න හාමුදුරුවෝ උන්වහන්සේ බොහෝම ශාසනික සේවාවක් කරන හාමුදුරුවෝ වහන්සේ බොහොමත් ගෞරවයෙන් පිළිගන්නවා.
ඒ වගේම අපේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ යුනිවර්සිටි වෙස්ට් එකේ අධ්‍යාපනය ලබනවා ධර්ම විජය විහාරස්ථානයේ වැඩ ඉන්න ගමන්. ඉතින් උන්වහන්සේ බොහෝම උගත්, බුද්ධිමත්, දක්ෂ, ඒ වගේම ලංකාවේ ගොඩක් වැඩ කරන ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඊට එහා පැත්තේ වැඩ සිටින්නේ දැනට ඉතින් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම හාමුදුරුවෝ කිව්වොත් වැරදි නෑ. කලාවෙන් පෑනෙන් නම් පෑනෙන්, මයික් එකෙන් නම් මයික් එකෙන්, මූර්ති කලාවෙන් නම් එහෙමයි. මොන පැත්තෙන් වුණත් අතිශය දක්ෂ. වෙලාවකට මට හිතෙනවා අපි මේ ෆාම් ගස් වගේ උස ගිහින් ඉනවා අපිට නෑ නේද මෙච්චර දේවල් තුනනම් සමහරවිට මේක හදලා ඉවරයි මේ වෙදී. ඒ තියෙන හැකියාව ටික මට තිබ්බට මොන දෙයක් උනත් ඒ විතර නේ උන්වහන්සේ කාලය, ධනය, ශ්‍රමය කැප කරලා මෙම ස්ථානේ නිතරම හොයලා බලනවා. මට කෝල් කරලා අහන මොනවද හඳුරු වෙන්න ඕන. සමහරලාට උන්වහන්සේ හමු වෙන කොහෙද හමුනොත් පිළිකර හිටන් මට දීලා යන්නේ නෑ නෑ මම කිව්ව හාමුදුරුවෝ වහන්සේ නෑ මේක තියාගන්න මම දැකලා තියෙන වහන්සේ මොකද කරන්න කියලා ඒ හමු වෙන පිළිකර හිටන් මට දීලා යනවා. මෙතන ඇවිල්ලා මේ සියලු කටයුතු සාර්ථක කරගන්න මේ ලස්සන නිර්මාණය මේ හංසයෝ දෙන්නත් එක්ක බුදු පිළිම වහන්සේ වටසින් ඒ සුන්දර නිර්මාණය කරේ අපේ අත්තිඩියේ පුණ්‍යතන හාමුදුරුවෝ. දැනට ඉන්න කලාලෝවේ අපේ සංඝරජු අපි දෙන්න එකම පිරිවෙනේ අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් ගෞරවනීය අපේ අත්තිඩිය හාමුදුරුවෝ පිසිද්ද වෙනවා වහන්සේගේ සීලෝම උපකාර වලට. උන්වහන්සේ මේ වැඩ කරන ගමන් කියන කතාවක් තමයි මම කරන්න මෛත්‍රී හාමුදුරුවෝ මගේ සසරට මම සංසාරේ යම කරුණ සතයි මට මේ දේවල් ලැබුණේ. ඉතින් මම තව දේවල් කරනවා මගේ සසරේ ඉතර වෙනකන් ලෝක සත්‍යය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ඒ හයිය මට ඕන කියලා. ඉතින් උන්වහන්සේගේ පාරමිතා ධර්මය පූර්ණ වීමටත් ඒ වගේම අනාගතේ උන්වහන්සේගේම ලස්සන ස්ථානයක් සෑමතිම සම්පූර්ණ වාසනාවන්ත ස්ථානයක් උන්වහන්සේට ඉදිකර ගැනීමට වාසනාව ධෛර්ය ශක්තිය ත්‍රිවිධ ආශිර්වාදයෙන් ලැබේවා. ඒ වගේම අපේ සුබෝධ හාමුදුරුවෝ මේ ස්ථානය උඩියටු කරගෙන තමයි උන්වහන්සේ. දවසක් අපි මෙතන ආයේ බස් එකේ අපි තුන්නම සැතපුණා. උදේ නැගිටලා ගිලම්පස වල දන්නත් කලින්ද මන්ද. මෛත්‍රී හාමුදුරුවෝ වීඩියෝ එකක් කරමුද එහෙම. ඒව හාමුදුරුවෝ දෙතන. ඉතින් මේ මං කිව්වා හොඳයි කරමු කියලා. ලොකු ලැහැස්තියක් නැහැ. එතන බංගුවක් දුන්නා එතන වාරුණා. ඊට හැපැත්තෙන් උන්වහන්සේ වාඩුණා. රේවත හාමුදුරුවෝ කැමරා ගැල්ලුවා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඊට පස්සේ උන්වහන්සේ එඩිට් කරලා Facebook එකට දැම්මා 20000ක් 30000ක් විතර බැලුවා. ලෝකෙ වටෙන්ම කියන්නේ කවදා කතා නොකරන හාමුදුරුවෝ කතා කරමට. කතා කළා ගොඩක් ආශිර්වාද මම කරන මේ කරන ක්‍රියාව ගැන උන්වහන්සේට ගොඩක් ආශිර්වාද කරා. ඉතින් උන්වහන්සේට බොහොම පිසිද්ද වෙනවා. හැමතිස්සෙම මේ ස්ථානය ගැන හොයල් බල කටයුතු කරනවා. ඒ වගේම අපේ කෝටි නාගිත පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ නමක්. නිකන් නෙවෙයි උන්වහන්සේගේ කැසඟ තිරුරාදු වුණාට මහා දලාතෙක් පාලනය කරපු යෝධ හාමුදුරුවෝ නමක්. ඉතින් උන්වහන්සේ තුල ඉතාමත් හොඳ ගුණයන් තියෙන හාමුදුරුවෝ නමක්. මෙතනට මේ සමහරලා රාත් 2:00 වෙනකන් ඉදිකිරීම කටයුතු කරලා උන්වහන්සේ සියලුම ඇමරිකාවේ අත්දැකීම් තියෙන මෙහි මේ ගස්කොලන් හිටියේ මුලින්ම ඇවිල්ලා උන්වහන්සේ මෙහි. ඉතින් ගොඩක් මේ ආයතනෙත් එක්ක උන්වහන්සේ බැඳලා ඉන්න කෙනෙක්. අපේ කෝටනාගදානට අපි බොහොම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කම සාර්ථක කර ගැනීමට අපට උදව් කරපු උපකාර කරපු බොහෝ පිරිසක් ඉන්නවා. මම මේ කියන්නේ මේ පින්කම ගැන විතරයි. විශේෂයෙන්ම මේ ස්ථානය අපිට මිලදී ගැනීමට ලොකුම හයියක් වුණු අපේ සිතාරා වෛද්‍යරත්න මැතිණිය, ඒ වගේම අගස්ත්‍ය රණසිංහ මහත්මයා ඇතුළේ පවුලේ සෑම සිවුදනාටම අපි ආශිර්වාද කරනවා. අපි මෙතන කරන සෑම පිනකම කොටසක් ඒ පවුලට අනිවාර්යමයි තියෙනවා. ඒ වගේම මේ කටින පින්කමේදී ඒ ප්‍රධාන දායකත්වය දරු අපේ නලින්ද දිලුව මහත්මයාට, ඒ වගේම කනිෂ්කා ගෝමස් නෝනට, ඒ වගේම දරුවන් දෙදෙනාට, ඒ වගේම උත්පල මහත්මයා, දිනේෂ් මහත්මයා ඇවිල්ලා සෑමතින්ම අපට උදව් උපකාර කරා, සොයලා බලලා කටයුතු කරා. මේ නර්තන කණ්ඩායම ඔක්කොම ක්‍රියාත්මක කරන දෙපළ සෑහෙන උදව් උපකාර කරා. බොහොම පිසිද්ද වෙනවා. ඒ වගේම මම ඊටම පහුගිය දවස්වල මම ලංකාවට ගියා තාත්තා සනීප වෙච්ච නිසා බලන්න. ගිහින් එද්දි නැවතත් හිතා ගන්න බැරි තරම් කැලේ වැවිලා තිබ්බා.
ඒ විතරක් නෙවෙයි උතන බස් එකේ අපි